හායි කොහොමද ඔයාලට? ඔන්න අද අරගෙන ආවේ වෙජිටබල් චොප්ස් එකක් හදාගන්න විදිය. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. අපි මේ වීඩියෝ එකේ තියෙන විදියට එළවලු ලොකුවට කපා ගන්න තමයි තියෙන්නේ. ඉස්සලාම කැරට්, අල, එතකොට බෝංචි වගේ දේවල් තමයි මම තඹ ගත්තේ. මොකද ටිකක් වැඩිපුර තඹ ගන්න ඕන හින්දා බෝංචි නම් පස්සේ තඹ ගත්තත් කමක් නැහැ. එතකොට බෝංචි, ගෝවා, බේබි කෝන්, එතකොට ඔයාලා ගාව තියෙනවා නම් බේබි බටන් මෂරූම්. එතකොට මේ හැමදේම අන්තිමට දාගන්න. වතුර හොඳට දාලා මේක තඹ ගන්න අතරතුර අපි මේකේ රස එන්න ගම්මිරිස් කුඩු තේ හැන්දක්, එතකොට ලුණු කුඩු තේ හැන්දක්, කෝන්ෆ්ලා මේස හැන්දක් එකතු කරගන්න වතුර කප් එකකට. එතකොට මේ හැමදේම දාලා හොඳට දිය කරලා උතුර ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක හරිම ලේසි, ඉක්මනට හදාගන්න පුළුවන්. ගෙදරට කවුරු හරි එනවයි කිව්වොත් ෆ්‍රයිඩ් රයිස් එකකට, එතකොට වෙජිටේරියන් කන කෙනෙක්ට වුණත් මේක දෙන්න පුළුවන්. හරිම රසවත්. ඔයා ඩයට් කරන කෙනෙක්